නගි කැමති නම් නගින් මම ඩ්‍රොප් කරන්න. නංගි පරිස්සමට. ඒ මොකදයි? නෑ ඉතින් නංගි කොල්ලෙක්ගේ පොඩි කාලේ ඉඳන්ම ආසම ඊනියක් තමයි වාහනයක් පදින එක. ඒ හින්දා හොඳ වාහනයක් හම්බුනම පරිස්සම් කරන්න. වාහනයක් පදින එක? බට්ට වේස්ට් ඔෆ් ටයිම්. ඒක තේරෙන්නේ නෑනේ. වාහන පදින කලාව ගත්තම නංගි කොල්ල මුලින්ම උරු වෙන්නේ ජියර් පොල්ල දාන්න. මුල් කාලේ තින් ජියර් පොල්ල එක්කමයි වැඩි. එතකොට බ්‍රේක් ගන්න ඉගෙන ගන්න නැද්ද? බ්‍රේකුත් වැදගත්. ඊටත් වඩා හැබැයි හරියට ඇස්ලේටරේ දෙන්නයි ඕනේ. නැත්තම් නංගි හදිසි අනුතුරු වෙන්න ඉඩ තියෙනවා. අයියට නම් ඉතින් බර වාහන පැත්තේ හොඳට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ. බර වාහන වෙනයි ලොකු වාහන වෙනයි. උපතින්ම වැඩි සල්ලි නැති කොල්ලොන්ට නම් මුලින්ම ලොකු වාහනයක් පදින්න අමාරුයි. මුලින්ම ඉතින් හොඳට තෙල් කරන පොඩි වාහනයක් තමයි පැදලා ඉන්න වෙන්නේ. එතකොට සල්ලි නැතුව ලොකු වාහන පදිනයි නැද්ද? ඉන්නවා. හැබැයි ලොකු වාහන පැද්දට එහෙම කොල්ලෝ යන්නේ රිම් එකේ. මොකද ඒ වගේ නඩත්තු වියදම් අධිකයි. වාහනේ ඕන්ට වැඩි පරණුනහම නඩත්තු වියදම අධිකයි නේද? ඒක තමයි නංගි ගොඩක් කොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් වාහනම යන්නේ. අපේ සීලා ඒ කාලේ නම් ඉතින් තීක්කලක් කරත්තයක් වුණා බ්‍රෑන්ඩ් නිව් අරගෙන තමයි පැද්දේ. දැන් නම් ඉතින් අයියේ බ්‍රෑන්ඩ් නිව් වාහන අඩුයි නේද? අඩුයි නෙමෙයි දුර්ලභයි. අලුත් වාහන දැන් කොම්පැනියෙන් කලින් මෝටර් එක දාලා ගන්න වෙලා තියෙන්නේ. ඒ වුණාට චැසිය අද වෙලා දුනු බහැපු පරණ වාහන දැන් මොඩිෆයි කරලා පාරේ යන්නේ. කුලඟක්වත් දුන්නේ නැහැ වගේ. අයියා නම් ඉතින් වාහන ඔස්තාර් කෙනෙක් වගේ. වාහන පැදලා විවිධ අනතුරු වලට මුහුණ දීලා හොක්ක බිම ඇනගෙන අතේ තියෙන ගානටත් කෙලවගෙන තමයි කොල්ල වාහන ඔස්තාර්ලා වෙන්නේ නම්. ඒ වුණාට ඉතින් අයියේ ඔය මොනෝස්තාර්ට් උනත් අවසානට ලයිසන් ගන්න වෙනවා හරි. අපි ලයිසන් නැතුව වාහන ඕන තරම් පැදලා තියෙනවා නම් රත්ගාය දෙන්නට මේ රත්ගාය මාර විසි හැදුනාම හොඳ වෙන්නේ කවදාද? රත්ගාය